ආයුබෝවන් පළාත් පාලන ඡන්දේ එහෙම නැත්නම් පුංචි ඡන්දේ ඉවරුණාට පස්සේ ලංකාවේ ඒක දේශපාලන පක්ෂ තමන්ගේ පර්ෆෝමන්ස් ගැන නැත්නම් මේකේ ප්‍රතිඵල සම්බන්ධව එක එක කියවීම් ඉදිරිපත් කරනවා. අපිට සෑහෙන කාලෙකින් ඔබත් එක්ක කතා කරන්න බැරි වුණත් අපිට හිතුණා මේ පළාත් පාලන ඡන්දෙන් ලංකාවේ දේශපාලන දිශානතිය ගැන මොනවද කියව ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා. ඒකද ඉතා පැහැදිලිව පේන්න තියෙන කතාවක් තමයි සහ මේ ගමේ ගුඩේ ඊට පස්සේ ටීවී එකේ සෝෂල් මීඩියා වල හැම තැනම මිනිස්සු කතා වෙනවා මාලිමාවට මොකද වුනේ මාලිමාවේ ඡන්ද පදනමින් මහා මැතිවරණයට සාපේක්ෂව ලක්ෂ 23ක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ නාමල් පීදීගෙන එනවා නාමල් කවදා හරි ලංකාවේ නායකත්වය නැත්නම් 2030 නායකත්වය ගන්න පුළුවන් ලෙවල් එකට පීදීගෙන එනවා 2.5 විතර තිබුණ එක 10ට විතර කිට්ටු කරලා තියෙනවා මරු වගේ එකක් මිනිස්සු මේ වෙද්දි හැමතැනම කතා වෙනවා අපිට පේන්න තියෙනවා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අපිට නිරීක්ෂණය වෙලා තියෙන දේවල් දිහා බැලුවොත් එහෙම අර කලින් සඳහන් කළා වගේම පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 23ක් විතර මාලිමාවෙන් හැලිලා තියෙනවා. කොහොමටත් සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට මහා ඡන්දයකට ඒකට වැටෙන තරම් ඡන්ද පළාත් පාලන පුංචි ඡන්දයකට වැටෙන්නේ නැහැ තමයි. ලංකාවේ දේශපාලනයේ අතීත භාවිතයත් එක්ක අපිට උක පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ නාමල්ගේ ඡන්ද පදනම ලක්ෂ 6කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒත් එක්ක තමයි අර 2.5 ලෙවල් එකේ ඉඳන් 10කට 9යි ගානකට ප්‍රතිශතයක් විදිහට උඩට ඇවිදින් තියෙන්නේ. ඒත් එක්කම සජිත්ගේ ඡන්දත් ලක්ෂ 3ක් විතර ඇවිදින් තියෙනවා. රනිල්ගේ නම් නැත්නම් UNP ගේ ඡන්ද පදනම තිබුණා වගේම තමයි මහ ඡන්දෙදි 12000ක විතර අඩුවක් තමයි පේන්න තියෙන්නේ. ඔය අතරේ විශේෂම කාරණාව තමයි දිලිත් ජයවීර සහ ඔය මේ අනික් ස්වාධීන අපේක්ෂකයන් අතර එහෙම මහලුකු ප්‍රමාණවලින් නෙමෙයි පොඩි ප්‍රමාණවලින් ඡන්ද විසිරීමක් අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දිලිත්ගේ ඡන්ද ගොඩට යම් කිසි ඡන්ද ටිකක් එකතු වෙලා තියෙනවා. කොහොම වුණත් මේකේ අර ටොපික් එක වෙන්නේ නැත්නම් මේකේ වැදගත් කාරණාව මිනිස්සු ග්‍රැබ් කරලා තියෙන කාරණාව තමයි මාලිමාවේ ඡන්ද ලක්ෂ 23ක් අඩු වීම, නාමල් පීදිගෙන එන එක ඔය වගේ දේවල්. ඕක සම්බන්ධව මහින්ද ජයසිංහ ඇමතුමා NPP එක පැත්තෙන් එතුමා කියලා තිබ්බේ මේ ඡන්ද තිබුණේ අඟහරුවාද දවසක තිබුණේ පෝය ළඟයි රඟ නිවාඩු ගොඩක් තිබ්බා මිනිස්සු ඒක හින්දා විදිහින් ඡන්ද දුන්නේ නැහැ කියලා. එතකොට මේ එතුමාට ඡන්ද දුන්න ජනතාව ගැන නැත්නම් NPP එකේ ඡන්ද පදනම ගැන එතුමා හිතාගෙන ඉන්න විදිය තමයි මිනිස්සු තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වගේ එකක් අනේ නිවාඩු තියෙනවා ඔය ටිකේ ඡන්ද වලට යන්න බෑ වගේ එකක් හිතලා ඡන්ද නොදා ඉන්නවා කියලා මේ ඡන්ද අඩුවීම ලඝු කරලා විසි කරලා දාන්න හිතාගෙන ඉන්නවා නම් නොසලකා හරින්න හිතාගෙන ඉන්නවා නම් නැත්නම් නලින්ද ජයතිස්ස ඇමතුමාගේ වචන වලින් කියනවා නම් දණිහෙන් උඩට ගන්න නැතුව ඉන්න හිතාගෙන ඉන්නවා නම් මේ ආණ්ඩුවට තව හුඟක් කල් යන්න අමාරු වෙයි කියලා අපිට හිතෙනවා. මේ මොකද ඉතා සීක්‍රයෙන් ජනතාවගේ අප්‍රසාදය ආණ්ඩුව කෙරෙහි ඇතිවෙමින් යනවා. එතකොට මේ වගේ ඡන්ද අඩුවීමක් නැත්තම් මිනිස්සුගේ ජනප්‍රසාදය අඩු වෙනවා කියන එක කියව ගන්න තියෙන අවස්ථාවක එහෙම හානියකුත් නැහැ මහා ඡන්දයක් එහෙම නැත්තම් ජනාධිපතිවරණයක් තරම්. එතකොට මේ වගේ එකකින් ජනතාවගේ හද ගැස්ම නැත්නම් ජනතා මතවාදය කොතනද තියෙන්නේ ජන මතය කොතනද තියෙන්නේ කියන එක කියව ගන්න නැතුව ඇමතිවරු නැත්නම් මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය බුලගෙන කියලා හිටියොත් එහෙම මේ තියෙන ජනපදනමත් තව ටික අඩු වෙන්න පුළුවන්. ඒ ඇස්සේ සජිත් දාලා තිබුණ චෙක්මේට් කියලා Facebook එකේ පළාත් පාලන ආයතන 16ක්ද ඔය කොහොම හරි 20ට අඩු සංඛ්‍යාවක් දිනාගෙන චෙක්මේට් කරන්න හිතාගෙන ඉන්න එතුමා ඊට පස්සේ නාවල්ගේ පැත්තෙන් නැත්තම් බොහොට්ටෝ පැත්තෙන් කියලා තිබ්බා රාජපක්ෂලාගේ දේශපාලන පරිගැනීම් ගැන මිනිස්සු කලකිරිලා නැත්තම් මිනිස්සු අර මේ ආණ්ඩුවේ බොරු වලට රැවටිලා NPP එකේ බොරු වලට රැවටිච්ච මිනිස්සු නෑ මේ මහින්දලා හොඳයි වගේ එකකින් ආපහු එවිදින් නාමල්ට එකතු වෙලා
තියෙනවා වගේ එකක් ඒගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි තාර්කිකව බැලුවොත් එහෙම අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එහෙම පහුගිය කාලේ පුරාවටම ලංකාව ඇතුලේ ප්‍රැක්ටිස් කරපු මජර දේශපාලන සංස්කෘතිය එපා වෙච්ච මිනිස්සු තමයි ඇවිදින් NPP එකට ඡන්ද දුන්නේ. එතකොට ඒ මිනිස්සුන්ගේ පහුගිය මාස 6 කාලය ඇතුලේ මොලේ මරුනේ නැත්තම් NPP එක හොඳ නැහැ කියලා ආපහු ගිහින් ඒ කල්ලියට ඡන්ද දෙයි වගේ එකක් අපිට හිතා ගන්න අමාරුයි. ඒ මිනිස්සුන්ගේ ජනමතය හැසිරිච්ච විදිහත් එක්ක බලනකොට ඔය එක එක්කෙනා කියපු කතන්දර වලින් එහාට ගිහිල්ලා අපි පුංචි ඡන්ද දිහා හැරිලා බලුවොත් එහෙම පුංචි ඡන්දති ගොඩක් වෙලාවට ඡන්ද භාවිතා වෙන්නේ හිතවත්කමට තමයි. නැත්තම් ගමේ ඇඳුනුම්කම් වලට තමයි. විශේෂයෙන්ම මේක ඉස්සර තිබුණු සමානුපාතික නියෝජන ක්‍රමයෙන් ඇවිදින් මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක යම්කිසි විකෘතියාකාරයක් දක්වා විතැන්නුනාට පස්සේ කොට්ටාශ අපේක්ෂකයෝ ඉන්නේ ගමේ මිනිහෙක් ඉන්නේ. හරි. එතකොට Tamanට හිතවත් මේකෙකුට ඡන්ද දෙනවා වගේ ලෙවල් එකකට මේක විතැන්වෙන එක යම්කිසි මට්ටමක ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් විශේෂයෙන්ම NPP එකෙන් ඉදිරිපත් කරලා තිබුණ අපේක්ෂකයෝ දේශපාලනය ඇතුලේ ගම් ඇතුලේ යම්කිසි ප්‍රසිද්ධියක් ලැබලා තිබුණේ නැත්තම් පෞද්ගලික කාලේ පුරාවටම දේශපාලකයෝ විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු සජබට පොහොට්ටුවට ඒ නියෝජිතයන්ට යම්කිසි නිරායාසයෙන් යම්කිසි ඡන්ද ටිකක් හම්බෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි අර මේ තීස්ත කුට්ටිආරච්චි ඇමතුමා මෑතකදී කිව්වේ පාරක් හදනකොට බෝක්කුවක් හදනකොට 5000ක් 10000ක් අරගෙන ගිහිල්ලා මේ දරුවට කිරිපිටි පැකට් එක අරගෙන දරුවට කිරිපිටි පැකට් එක අරන් දුන්නද ඒ ගැන අපිට වෙන කියවීමක් තියෙනවා. අපිත් ගම්වලනේ ඉන්නේ. ඒක තව පැත්තකින් දියමුකෝ. කොහොම හරි එහෙම මේ 5000 අරගෙන ගිහිල්ලා ගමේ මලගෙදරට දානෙට අවුරුදු උත්සවයට දීලා මේ මිනිස්සු ගොඩ නැගුණා කියලා කිව්වේ. එහෙම ගොඩ නැගුණ මිනිස්සුන්ගේ ඡන්ද පදනම සම්බන්ධව යාටත් පොඩි බේස් එකක් ගම් ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම ඔය වගේ දේවල් හින්දා පාරයිනට ලයිට් එකක් දාලා දීලා සමිතියට වතුර එකක් අරගෙන දීලා ළමයාට රස්සාවක් අරගෙන දෙන්න ඇමති ගාවට එක්කගෙන ගිහිල්ලා අර මැද්ද වැඩේ කරලා මේ බ්‍රෝකර් වැඩේ කරලා එහෙම යම්කිසි ඡන්ද පදනමක් තියෙන මිනිස්සු පොහොට්ටු ඇතුලේ ගම්වල ඉන්නවා. ඉතින් එතකොට ඒ හින්දා නාමල්ගේ ඡන්ද පදනම වැඩි වුණා කියලා අපිට හිතන්නත් පුළුවන්. එතනොත් එහාට ගිහිල්ලා නාමල්ලගේ දේශපාලන කැම්පේන් එක මේ පාර ටාගට් උනේ පුළුවන් තරම් ලොකු ඡන්ද ප්‍රමාණයක් කඩා ගන්න නෙවෙයි. එයාලට පැහැදිලි එහෙම මේ ලොකු ඡන්ද බල්ක් එකක් කඩා ගන්න කියන්නේ මේ නැත්තම් අපි දැක්කේ නෑනේ වැඩිය නාමල් විදිහින් ටීවී ප්‍රෝග්‍රෑම් වලට කතා කරනවා. අපි දැක්කේ නාමල් ගම් ගානේ පන්සල් ගානේ ඇවිද පොඩි 100 200 රැස්වීම් තීතිය කතා කරනවා. ඒකෙන් අපිට තේරෙන කතාව නැත්නම් අපිට කියව ගන්න පුළුවන් කතාව තමයි පොහොට්ටුව එයාලගේ දේශපාලන කැම්පේන් එක ඇතුලේ ඊළඟ අවුරුදු 5-10 ඇතුලේ කැන්වසින් යන්න පෝස්ටර් ගහ ගන්න තමන්ගේ පිටිපස්සෙන් එන්න මිනිස්සු ටිකක් අර එයාලගේ ඩයි හાર્ඩ් ෆෑන් බේස් එක චූන් කරලා පොඩ්ඩක් එයාලගේ පැත්තෙන් තියාගත්තා. ඒක වෙනුවෙන් උත්සාහ කරා කියලා. ඒක අනිත් පැත්ත කියවීම තමයි පොහොට්ටුවේ දේශපාලන කැම්පේන් එක ඇතුලේ 2030ටත් වඩා 2035 විතර දිහා නාමල් ටාගට් කරනවා වගේ එකක් අපිට කියව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආණ්ඩු මේ විදිහට ජනතාවගේ අරගලයකින් පස්සේ ජනතාවගේ දැවැන්ත බලාපොරොත්තු කන්දරාවක් මැද්දේ පහුගිය කාලේ තිබුණ දේශපාලන සංස්කෘතිය පිටු දකින්න කියලා හිතාගෙන ආපු මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුලේ ලපං ගහ කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව මයික් එකක් දුන්නාම ඔහේ කියව ඉන්න ඇමතිලත් එක්ක මේ වැඩේ කරගෙන යනවා නම් 2025 නාමල් ජනාධිපති වෙනවා හරි නැත්නම් මේ ආණ්ඩු කඩාගෙන වැටෙනවා කියන එක හරි කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණ දේශපාලන සංස්කෘතිය පෙරලන්න වෙච්ච මිනිස්සුන්ගේ මහන්සිය ආපහු රිවර්ස් වෙන්න ඉඩ තියෙනවා තමයි. එතකොට පොට්ටුව පැත්තෙන් කියන විදිහට ඩීසී ආත්තිහිරේට ඉන්ක්වයරි කරාට එයාව මේ උසාවිය අරගෙන ආවට දුක හිතිලා මිනිස්සු ඡන්ද දුන්නේ
නැතුව හිටිය කියන එකට වඩා දේශපාලන වේදිකාවල කයිවාරු ගහපු කියපු ඒගොල්ලන්ට කරන්න පුළුවන්කම තිබුණ ගැන මේ රටේ මිනිස්සු මේ NPP එක ඇවිදින් තෙල්මිල පවුදා ඉදන් 113ට ගණ්ඩ සීනිසියට ගණ්ඩ එහෙම බලාපොරොත්තුනේ නෑ මිනිස්සු බලාපොරොත්තුන දේවල්ටිකක් තිබුණනේ මේ රටේ ක්‍රම වෙනසක් ඇති කරයි මේ රටේ ඕන කරන නීති නීතික හදායි පනත්ති කරගනී ඔය වගේ ඒවා ටිකක් මිනිස්සුන්ගේ හිත්වල තිබුණනේ ඒ ටිකවත් නොකර නිකන් ඔහේ කයිවාරු ගහ හිටපු එකේ ප්‍රතිඵල මේ පළාත් පාලන ඡන්දෙන් පෙන්නලා තියෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ප්‍රතිඵලය හරියට කියව ගත්තේ නැත්තම් මේ ආණ්ඩුවේ ආයුෂ ගොඩක් කල් තියෙන එකක් නෑ කියලා මේ රටේ මිනිස්සුන්ගේ මතවාදයේ ජනමතය ඉතා ඉක්මනින් වෙනස් වෙන සුළුයි ඒ බව අවධාරණය කරගත්තොත් හොඳයි කියලා අපිට හිතෙනවා. ඉතින් ඔහොම තමයි අපිට පළාත් පාලන ඡන්දය සම්බන්ධව කියන්න තියෙන කතන්දර ටික. එහෙනම් අදට ගිහිල්ලා එන්න. අපි බලමු තව මොන හරි කතා කරන්නේ.